ආයි යාළුවනේ අපි අදත් ආවේ පේරාදෙණිය සුන්දර සරසවිය ලස්සන වීඩියෝ එකකින්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන තවත් විශේෂී තැන් කිහිපයක් ගැන. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විවිධ ආගම්වල විවිධ ජාතීන් වල සිසුන් ජීවත් වෙනවා. ඉතින් ඔවුන් තමුන්ගේ අධ්‍යාපන ගමන වගේම සංස්කෘතික ගමනක් මේ විශ්වවිද්‍යාලය තුල ගමන් කරන්න මේ විශ්වවිද්‍යාලයේ ඉඩ හසර වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල ආගමික ස්ථාන ගැන. අපි එනං ඒ ස්ථාන වලට ගිහිල්ලාම කතා කරමු ඒ පිළිබඳව. මේ ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරසවි පන්සල. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමුන්ගේ ආගමික කටයුතු සඳහා මෙම ස්ථානයේ ඉඩ හසර වෙන් කරලා දීලා තියෙනවා. සරසවි පන්සලේ චෛත්‍ය රජාණන් ඉදිරිපිට බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම ස්ථානය තුළ ආගමික කටයුතු නිරත වෙන්න ඉඩ හසර වෙලා තියෙනවා. මෙම ස්ථානයේ බාරව සිටින ගරුතර සංඝරත්නය සමග සම්බන්ධ වෙලා බොහෝ දිනවලදී වගේම සමාජකාන්ත විභාගවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ස්ථානයට සම්බන්ධ වෙලා තමුන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා. වනින් ඔබ පාදේ සිලෝ වග බුදු සමිලේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන කතෝලික දේවස්ථානෙට. අපි මේ දේවස්ථානයේ ඇතුළට ගිහින් කතා කරමු. මේ කතෝලික දේවස්ථානයේ කාර්ය කැප කරලා තියෙන්නේ මේ කතෝලික දේවස්ථානයේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ දේවස්ථානයේ කැප කරලා තියෙන්නේ පරම ඥානයේ දෙහිමෑණියන්. ඊට 9ක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දේවස්ථානට ඇවිල්ලා තමුන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා. මේ ඉන්නේ දේවස්ථානයේ ඇතුළත. මේක වටේම තියෙනවා පින්තූර 1962 ඉඳන් පියතුමාලත් එක්ක මේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාව අරගත්තු ඡායාරූප. ඒ අනුව මේක බලද්දී අපිට පුළුවන් හිතන්න මේ කතෝලික දේවස්ථානය තුළ අධ්‍යාපන කටයුතු වගේ මේ ශිෂ්‍යාවන්ට අධ්‍යාත්මික සුවය ලබා ගන්නත් ඉඩ හසර වෙන් කරලා තියෙනවා. ඒ වගේම දේවස්ථානට ඇවිල්ලා ජීව පූජාවට සහභාගී වෙලා තමුන්ගේ ප්‍රශ්න ගැළු පියතුමා සමග සාකච්ඡා කරන ඒ අධ්‍යාපන ගමනට අමතරව තමුන්ගේ සුභසිද්ධිය උත්සාහ කටයුතු කරගෙන අනාගත ගමන් යන සුසු අධ්‍යාත්මික සුවය ලබා ගන්න ශිෂ්‍යාවක තුළ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම නත්තල් උත්සව වැනි විවිධ උත්සව සංවිධානය කරලා සිදු කරලා තියෙන බව තමයි මේකේ ඉන්න දේවස්ථානයේ බාරගත් පියතුමා සහ එහි ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජීවත් කළේ. යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන තවත් විශේෂී ආගමික ස්ථානයකට. අපි ගිහිල්ලාම කතා කරමු. අපි දැන් මේ හොටෙල් දාලා ගියා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන කෝවිලෙට. අපි කෝවිල ඇතුළේ ගිහින් කතා කරමු මේ කෝවිල පිළිබඳව. මේ ස්ථානය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන කෝවිල පිටාතිය. මේ කෝවිල කැප කරලා තියෙන්නේ මුරුගන්. මුරුගන් කියන්නේ ශිව දෙවියන්ගේ සහ පාර්වතී මෑණියන්ගේ පුත්‍රයා. ඔහුගේ සහෝදරයා තමයි ගණදෙවියෝ කියන්නේ. ඉතින් මේ ස්ථානට සම්බන්ධ වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටින හින්දු ජනතාව නැත්නම් හින්දු ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමුන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා. මේ කෝවිල හරිම අලංකාරවත් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. මුරුගන් දෙවියන්ගේ විවිධ චිත්‍ර මෙම ස්ථානයේ අලංකාරවත් විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ මුරුගන් දෙවියන් හතරකම දෙවියෝ කියලා කියනවා. හතරකම දෙවියන් නැත්තම් මේ මුරුගන් දෙවියන්ට බිරින්දෑවරු දෙදෙනෙක් හිටියේ. එක්කෙනෙක් වල්ලියම්, අනිත් එක්කෙනා දේවයානි මෑණියෝ. අපි ඉස්සරහට ගිහින් බලමු තවත් මේ කෝවිලේ තියෙන ලස්සන සුන්දර තැන් මොනවද කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි දේවස්ථානයේ. මේ ඉන්නේ ක්‍රිස්තියානි දේවස්ථානයේ පිරිසිදු පිරිසිදු මාර්ගය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් මෙම ස්ථානට කියන්නේ ගල්පල්ලේ කියලා. ක්‍රිස්තියානි ආගම අදහන විද්‍යාර්ථීන් මෙම ස්ථානට සම්බන්ධ වෙලා තමුන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා. දිවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා
ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුස්ලිම් සහෝදරයන්ගේ මුස්ලිම් දේවස්ථානයේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන පීඨ 9 මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන් ස්ථානට සම්බන්ධ වෙලා ආගමික කටයුතු නිරත වෙනවා. محمد رسول الله يا حبيب الله අපි අද කතා කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන ආගමික සිද්ධාස්ථාන ගැන. මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකම් අද අපි සමුගන්නවා. මේ දකුණු ආසියාවේ සුන්දරම සරසවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය.